හායි. ඔන්න අද ගෙනාවේ try කරන්න චොක්ලට්ස් වගයක්. සමහරලාට මේවා චොක්ලට්ස් වෙන්නත් පුළුවන් නැත්නම් ස්වීට්ස් වගයක් වෙන්නත් පුළුවන්. මේවා මං ගත්තේ පිටරටින් චොක්ලට්ස් කියන ෂොප් එකකින්. ඉස්සලාම තියෙන්නේ මෙන්න මේකට කියන්නේ ඩුබායි රෝල් කියලා. මේකේ නම තියෙන්නේ මේ විදිහට. මේකට මට ගියා රුපියල් 180ක්. අපි කඩලා බලමු කොහොමද ඔය පෙන්නන විදිහටම දෝක තියෙන්නේ කියලායි රස බලමු කඩලා බලමු. පොඩි try එකක් දෙන්න ඕනේ ඒක ටිකක් කඩන්න. හරි. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මං හිතන්නේ චොක්ලට්ස් නෙමේ වෙනම මොනවා හරි ස්වීට්ස් జాතියක්. මම මීට ඉස්සෙල්ලා මේක try කරලා නෑ. බලමු කොහොමද තියෙන්නේ කියලා. ඒ වගේ රෝල් දෙකක් තියෙනවා. මේ වගේව ලංකාවෙත් තියෙනවා. නමුත් මේ ටයිප් එකට නෙමේ වෙනස් විදිහකට තියෙන්නේ. ඒ පැකට් එකේ මේ වගේ රෝල්ස් දෙකක් තියෙනවා. බලමු. මොකක් හරි ස්ටිකි. ඒ කියන්නේ මේ උඩ තවරලා තියෙන්නේ හරිම ස්ටිකි එක. ඇලෙන එකක් තියෙන්නේ. මෙන්න මේ වගේ මැදටත් දාලා තියෙනවා මොකක් හරි පේස්ට් එකක්. මේ උඩ තවරලා තියෙන්නේ මේගොල්ලෝ මේ කොකනට් එක්ක මොකක් හරි ස්වීට් එකක් තමයි දාලා තියෙන්නේ. මේකේ මේ මැද තියෙන එකත් රසයි හොඳයි. සාමාන්‍ය රසක් තියෙනවා. හැබැයි ඉතින් නැවත පර්චේස් කරන්න තරම් රසක් නැහැ. මම මේකට දෙනවා ලකුණු 10න් 5ක් වගේ. රසක් තියෙනවා නැත්තේම නැහැ. මෙන්න මේ වගේ තමයි මේක තියෙන්නේ. ලකුණු 5ක් වගේ ඇති. ඒ කියන්නේ ලොකු රසකුත් නැති හින්දා. හරි. අපි ඊළඟට බලමු තවත් එකක් අරගෙන මෙන්න මේක. මේකේ තියෙන්නේ ටෝකන් ක්‍රන්ච් කියලා. මේක මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඒකේ පැකේජින් එක නම් ඇත්තටම හරිම ලස්සනයි. මට මේකට ගියා රුපියල් 180ක්. අරක වගේම තමයි. පැකේජින් එක ඇත්තටම ලස්සනයි. කඩලා බලමු කොහොමද කියලා. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මට හිතෙන්නේ මේක චොක්ලට් එකක් නෙමේ වගේ. හැබැයි ලස්සනට ඒක නිමාවක් තියෙනවා. හරිම ලස්සනට හදලා තියෙනවා ඒක මේ තියෙන්නේ. හරියට නිකන් පරණ ලී කෑල්ල. මේක නිකන් වේෆර්ස් එකක් වගේ. නිකන් ඒ වගේ තද ගතියක් තියෙනවා මේක වේෆර්ස් එකක් වගේ නිකන් ලස්සනට අර අකුරු ඒකේ කොටලා තියෙනවා. හරි ලස්සනයි. පැකේජින් එක වගේම තමයි ඒකේ මේ ප්‍රොඩක්ට් එකත් හරි ලස්සන. හැබැයි ඉතින් රස කොහොමද දන්නේ? ඔන්න මගේ අතේ සයිස් එකට තමයි තියෙන්නේ. අපි කඩලා බලමු කොහොමද තියෙන්නේ කියලා. සමහරවිට රස වෙන්නත් පුළුවන්, රස නැති වෙන්නත් පුළුවන්. හැබැයි ඉතින් හරි තදයි ඒක. අන්න ওই විදිහට තමයි කැඩුවාම තියෙන්නේ. සුදු පාට මොකක් හරි පේස්ට් එකක් මැදට දාලා තියෙනවා. ඒක ටිකක් තදයි වගේ පේස්ට් එකත්. ඒ කියන්නේ ඒක දියාරු එකක් නෙමෙයි. කියන්නේ යම්කිසි ක්‍රීම් ගතියක් තියෙන එකක් නෙමෙයි. නිකන් හරියට තද මොකක් හරි පේස්ට් එකක් වගේ තියෙන මේ පැකේජින් එකේ යාලා මේකේ දාලා තියෙන නිකන් හරියට ක්‍රීමි බේස් මොකක් හරි පේස්ට් එකක් තමයි මේක ඇතුලේ තියෙනවා කියලා. ඒ වුණාට ඒ විදිහට නැහැ. ඒක සම්පූර්ණයෙන් වෙනස්. සමහර විට රස ඇති. මේ මං කිව්වේ මේක වේෆර්ස් එකක් තමයි තියෙන්නේ. ඒකේ ඇතුළට තමයි මෙන්න මේක දාලා තියෙන්නේ. සමහර වෙලාවට රස ඇති. අපි කාලා බලමු කොහොමද කියලා. මේකේ ඇත්තටම සාමාන්‍ය රසක් තමයි තියෙන්නේ. එහෙම ගොඩාක්ම හොඳ රසක් නම් මට එන්නේ නැහැ. සාමාන්‍ය රසයක් වගේ තියෙන. ඉතින් රුපියල් 180ක් වගේ එකකට නම් මේක ටිකක් ගණන් වැඩි. සමහරලාට පිට රටින් ගේන හින්දා වෙන්න ඇති. මේ මං කිව්වේ වේෆර්ස් එකක් තමයි මැද දාලා තියෙන්නේ. ඒක මැදට මෙන්න මේ වගේ පොඩි පේස්ට් එකක් දාලා තියෙනවා. පැණි රස තියෙනවා හොඳට. මේකට මම දෙනවා ලකුණු 10න් 5ක් වගේ. මේකත් 10න් 5ක් වගේ තමයි නැත්නම් 5.5ක් වගේ තමයි තියෙන්නේ. නැවත පර්චේස් කරන්න තරම් හරි නෑ. හරි. ඊට පස්සේ මේක නම් නිකන් චොක්ලට් එකක් වගේ. මේකේ තියෙන VIP කියලා. මේකටත් මට ගියේ රුපියල් 180ක්. ඒක නම් ෂුවර් එකටම චොක්ලට් එකක් වෙන්න ඕනේ. කඩලා බලමු කොහොමද කියලා. හරි. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මොකක් හරි 4ක් වගේ හොඳටම පේනවා. එක ස්ලැබ් එකේ 4ක් වගේ දාලා තියෙනවා. ඒක චොක්ලට් එකක් තමයි. ඒක ටිකක් දිය වෙලා චොක්ලට් එකක්. ඇත්තට මේක ලස්සනයි.
හොඳ චොක්ලට් ගතියක් එකේ තියෙනවා කියලාත් පේනවා. කාලා බලමු කොහොමද තියෙන්නේ කියලා. සමහරලාට ගොඩක් රස ඇති. මොකද මට මතකයි මම ඊට ඉස්සෙල්ලත් මගේ පරණ වීඩියෝ වල තියෙනවා මේ වගේ එකක් මම try කරලා තියෙනවා. මට හත්තට මතක නෑ මේකමද කියලා. කාලා බලමු. හරි. මේ පේනවනේ මේකේ මැදට දාලා තියෙන ක්‍රීම් බේස් එකක් තියෙන ක්‍රීම් චොක්ලට් එකක්. එක චොක්ලට් එකක් නෙමෙයි තියෙන්නේ. හරිම රසයි ඇත්තට මේක මාරම හොඳම රසක් තියෙන එකක්. මේකේ තියෙනවා ෆ්ලේවර්ස් දෙකක් විතර මැද තියෙනවා. ක්‍රීම් චොක්ලට් ෆ්ලේවර්ස් දෙකක් විතර. ඔය තියෙන අනිත් ෆ්ලේවර් එක, ඒ කියන්නේ අනිත් වෙනස්ම විදිහේ එකක්. ඇත්තටම මාරම රසයි. මේ උඩ දාලා තියෙන ඒගොල්ලන්ගේ චොක්ලට් තැවරුම උනත් හරිම රසයි. මේ හොඳ චොක්ලට් රසක් ඒකෙන් එනවා. ඇත්තටම මේකට නම් මම දෙනවා ලකුණු 10න් 8ක්ම. එච්චරම රසයි මේක. නැවත පර්චේස් කරන්න හිතෙන තරම් රසවත් එකක් තමයි ඒක. මේක තමයි ඔන්න අන්තිම එක. මේක අර ඉස්සෙල්ලාම try කරපු එකේ අනිත් ෆ්ලේවර් එකක්. මේකේ නම් පැකේජින් එක ඇත්තටම මාර ලස්සනයි. මේකේ කලර් කම්බිනේෂන් එකත් හොඳටම තියෙනවා. මේකටත් මට ගියේ රුපියල් 180ක්. කඩලා බලමු සමහරලාට අර ඉස්සෙල්ලාම try කරපු එක වගේම වෙන්න ඇති. හරි ඒ වගේම තමයි. ඔය පේන්නේ. අර ලී කෑල්ලක් වගේ තමයි ඒකත්. වේෆර්ස් එකක් තමයි තියෙන්නේ. සමහරලාට අර ඉස්සෙල්ලා එකට වඩා රසය වෙනස් එකක් වෙන්න ඇති. ඒකනේ දෙකක් විදිහට දාලා තියෙන්නේ. සමහරලාට මැද තියෙන ෆිලින් එක වෙනස් ඇති, රසය වෙනසකුත් ඇති. අර ඉස්සෙල්ලා එක වගේම තමයි ලස්සනට මේ කුරු පෙලියක් ගිහිල්ලා තියෙනවා. කඩලා බලමු කොහොමද කියලා. හරි. මේක ඉස්සෙල්ලා එකේ තිබ්බේ සුදු පාට වගේ බේස් එකක්, ක්‍රීම් එකක්. මේකේ තියෙන්නේ කොළ පාට. හැබැයි මේකේ ස්මෙල් එක නම් මට එච්චරම සෙට් වෙන්නේ නැහැ. කඩනකොටම තේරුණා ඒක අමුතු ස්මෙල් එකක් තමයි එන්නේ. සමහරලාට රස ගොඩක්ම වෙනස් ඇති. කාලා බලමු කොහොමද කියලා. ඔව් හරි. රස ලොකු රසක් නැහැ. අරකට වැඩිය චුට්ටක් වෙනස්. අරක නම් චුට්ටක් හරි කන්න පුළුවන්. මේක නම් එහෙම නැහැ මට තේරෙන විදිහට. ඒකේ අර ඉස්සල් එක වගේම තමයි පේස්ට් එකත්. හැබැයි මේකේ තියෙන අමුතුම ස්මෙල් එකක්. ඒක එච්චරම සෙට් වෙන්නේ නැති ස්මෙල් එකක් තමයි තියෙන්නේ. අර ඉස්සල් එක හොඳයි. මේකෙම අනිත් ඉස්සල් එක හොඳයි කියලා මට හිතෙනවා දැන්. මේ කෑවට රසත් එච්චරම සෙට් වෙන්නේ නැහැ. මම මේකට දෙනවා ලකුණු 10න් 3ක් වගේ. එච්චරම සෙට් වෙන්නේ නැති එකක් තමයි මේක. ඔයාලගේ පැත්තේ තියෙනවා නම් try කරලා බලන්න. රස වෙනස්නේ සමහර අයගේ. මෙන්න මේක තමයි හොඳටම සෙට් වෙන්නේ. පුළුවන් නම් හොයාගෙන කන්න. හරිම රසයි. මේක නම් මාරම රසයි. හොඳම චොක්ලට් රසක් එනවා, ක්‍රීම් රසක් එනවා. නැවත පර්චේස් කරන්න තරම් හිතන එකක් තමයි මේක. හරි. එහෙනම් ඔයාලගේ පැත්තේ තියෙනවා නම් හොයාගෙන ගිහිල්ලා කන්න. මං එහෙනම් ගිහිල්ලා එන්නම්. සුබ දවසක්.